වසනාවන්ත පින්වත්නි, අද අපි මේ භාවනාව සම්බන්ධව කතා කිරීමේදී කතා කරන්නට යන්නේ භාවනාව සඳහා කර්මස්ථාන තෝරාගන්න අපේ පින්වතුන්ට චරිත හඳුනා ගැනීමේදී හමුවන තවත් සුවිශේෂී චරිතයක්. ඒ තමයි ශ්‍රද්ධා චරිතය කියලා කියන්නේ. අපි මුලින් කතා කරපු චරිත වර්ග දෙක වගේම මේ ශ්‍රද්ධා චරිතයත් සුවිශේෂී චරිතයක්. බොහෝ පින්නතුන් අනුස්සති භාවනා, බුද්ධානුස්සති, ධම්මානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති වගේ භාවනා කර්මස්ථාන තෝරාගෙන භාවනා කරන්නට යන්නේ Tamanට ශ්‍රද්ධා චරිතයක් තියෙනවා කියන සිතුවිල්ලෙන්. සමහර වෙලාවට ඔබ ශ්‍රද්ධා චරිතයක් තියෙනවා කියලා ඔබට හිතාගෙන හිටියට ඇත්තටම ඔබට තිබෙන ශ්‍රද්ධා චරිතයක් නෙවෙයි රාග චරිතයක් වෙන්නට පුළුවන්. අපේ ශ්‍රද්ධා චරිතයත් රාග චරිතයත් කියන මේ චරිත ලක්ෂණ දෙකම එක හා සමානව යන චරිත ලක්ෂණ දෙකක්. ඒ නිසා භාවනා කර්මස්ථාන ලබා ගන්න පින්නතුන් අනිවාර්යයෙන්ම දැනගත යුතු දෙයක් තමයි තමන්ට ඇත්තටම තිබෙන්නේ ශ්‍රද්ධා චරිතයක්ද නැත්නම් රාග චරිතයක්ද කියන කාරණය හොඳට තේරුම් ගන්නට ඕනි. එහෙම නැති වුණොත් මේ භාවනාවේ ප්‍රතිඵලයක් ළඟා කර ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ සමත භාවනාවේ වශයෙන්. බලමු ශ්‍රද්ධා චරිතය කොයි වගේ චරිතයක්ද චරිත ලක්ෂණ වලින් අපිට කියවෙන්නේ කියලා. මේ ශ්‍රද්ධා චරිතය ගත්තොත් බොහෝ ගුණවත් චරිතයක්. ගුණවත් දේවල් කෙරෙහි පවතින පැහැදීම, විශ්වාසය වගේ දේවල් බොහෝමත් වැඩි චරිතයක්. ඒ වගේම එයාගේ පෞරුෂය රඳා පවතින්නේ මේ හා සමග. ඒ වගේම තමයි මේ ශ්‍රද්ධා චරිතය, රාග චරිතය කියන මේ චරිත ලක්ෂණ දෙකම එක හා සමානව කටයුතු කරන චරිත ලක්ෂණ දෙකක්. රාග චරිතයේ අකුසල් සහගත දේවල් වලට ඇලෙනකොට ශ්‍රද්ධා චරිතයේ අකුසලින් බැහැරව කුසලයට ඇලෙන ස්වභාවයේ වැඩි චරිතයක් මේ ශ්‍රද්ධා චරිතය. එතකොට මෙහෙම ගත්තට පස්සේ අංග ලක්ෂණ වශයෙන් ගත්තොත් එහෙම අපිට මේ ශ්‍රද්ධා චරිතය ගොඩාක් වෙලාවට දැක ගන්න පුළුවන්කම තිබෙන්නේ බාහිර ලක්ෂණ වශයෙන් බොහෝ ප්‍රියමනාප චරිතයක්. රාග චරිතය වගේම ප්‍රියමනාපයි මේ ශ්‍රද්ධා චරිතයත්. හැම වෙලාවකම හැම දෙයක්ම මොන දේ කරන්න ගියත් හරි ප්‍රියමනාපයි. ගමන බිමන ගියොත් ඉඳ ගන්න ස්වභාවය ඉතා සංවරව ඉතා පිළිවෙලකට වාඩි වෙන්න හැම වෙලෙම උත්සාහ කරනවා වාඩි වුණොත් එහෙම. ඒ වගේම තමයි කලබලයක් නැහැ, සාන්ත ගතියෙන් යුක්තව මෙයා කටයුතු කරනවා. ඒ සාමාන්‍ය ස්වභාවය මේ ශ්‍රද්ධා චරිතයේ තිබෙන. ඒ වගේම තමයි පිරිසිදුකම ගැන ලොකුවට මෙයා හිතනවා පිරිසිදුකම ගැන. ඒකට තමන්ගේ පරිසරය, තමන් අවට පරිසරය අලංකාරව තබා ගන්න ගොඩක් යොහුසුළු වෙන චරිතයක් මේ ශ්‍රද්ධා චරිතය. ඒ වගේම තමයි මේ සියල්ල අලංකාරව තබා ගන්න හරි කැමැත්තක් දක්වනවා. ඒ වගේම තමයි මේ විදිහට ගත්තට පස්සේ මල් පූජා කරන්න, ඒ වගේම මේ හැම දෙයක්ම පිරිසිදුව තබා ගන්න, පන්සලකට ගියාම පන්සල පිරිසිදුව තබා ගන්න, යන ඕනම ස්ථානයක් ලස්සනට පිරිසිදුව තබා ගන්න මෙයා හරීම කැමැත්තක් දක්වනවා මේ ශ්‍රද්ධා චරිතය. මෙයාගේ මානසික ලක්ෂණ ගත්තට පස්සේ අපිට මානසික ලක්ෂණ ගොඩාක් මధుර ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට විසුද්ධි මාර්ගයේ සඳහන් වෙන විදිහට මේ මානසික ලක්ෂණ ගත්තාට පස්සේ අපි කියනවා ත්‍යාගශීලී බව. මේ ශ්‍රද්ධා චරිතයේ ත්‍යාගශීලී බව කියන එක ගොඩාක්ම වැඩි. එතකොට Taman සතු දේවල් අනිත් අයට දීලා, පොදු කටයුතු වලට දීලා, එතකොට ඒ පිළිබඳව අර දීලා පසුබට වෙන්නේ නැහැ. දැන් රාග චරිතේ නම් දෙයක් දීලා එයා බලාපොරොත්තු වෙනවා. එයා වගේ කරાવી ඊට පස්සේ එයාව දෙනවා. දෙන්නතුන් ඉන්නේ රාග චරිතයක්. රාග චරිතයක් දෙනවා. දුන්නාට පස්සේ දීලා ඉවර වෙලා එයා බලාපොරොත්තු වෙනවා Taman අගය කරાવી, පසුව හරි Tamanව මතක් කරાવી එහෙම කියලා. හැබැයි ශ්‍රද්ධා චරිතයත් ඒ විදිහටම දෙනවා. දුන්නට එයා බලාපොරොත්තු වෙන්නේ එයාට අගය කිරීමක් කළත් නැතත් ප්‍රශ්නයක් නැහැ. ඔය රාග චරිතයේ ශ්‍රද්ධා චරිතයේ වෙනස් වෙන ස්වභාවය උතන. කොට දෙන්නම දෙනවා, දුන්නට ඒ ස්වභාවය වෙනස් වෙනවා. ඒ වගේම තමයි ගොඩක් මෙයාලා දකින්න කැමති අය තමයි ස්වාමින් වහන්සේලා දකින්න කැමති. එතකොට ඒගොල්ලොත් ඇසුරු නිසුරු කරන්න කැමති, ධර්මය අහන්න කැමති. ඒ වගේම දැහැමි අය ආශ්‍රය නිශ්චය කරන්න කැමති. එතකොට එහෙම ස්වභාවයක් තියෙනවා. දැන් මේ රාග චරිතයේ ශ්‍රද්ධා චරිතයේ වෙනස තමයි රාග චරිතයත් මේකට කැමති. හොඳ අය ආශ්‍රය කරන්න කැමති. ඊට පස්සේ දැහැමි අය ආශ්‍රය කරන්න කැමති. හැබැයි රාග චරිතයේ තියෙන කෙනෙක් මෙයාව ආශ්‍රය කරන්නේ එයා බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝ ආශ්‍රය කිරීම තුළින් තමාට සමාජ තත්ත්වයක් හැදෙයි. තමාගේ තත්ත්වයේ ඉහළ නම් අනිත් අය අගය කරයි, මෙයා ආශ්‍රය කරන්නේ මේ වගේ කට්ටිය කියලා.
හැබැයි ශ්‍රද්ධා චරිතය ආශ්‍රය කරන්නේ හැඟීමෙන් නෙවෙයි. Taman කල්යාණ මිත්‍රයෙක් විදිහට තමයි ආශ්‍රය කරන්නේ. Taman අනිත් සමාජයෙන් මෙයා ආශ්‍රය කිරීම තුළින් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ශ්‍රද්ධා චරිතය රාග චරිතය එකම විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ දෙක හරියට හඳුනා ගැනීම තමයි අපි කරන්න ඕන කරන දේ. එතකොට ධර්මය ඇසීමට ප්‍රිය කරන චරිතයක්, ඒ වගේම මේ අහන ධර්මයේ පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙන චරිතයක් ශ්‍රද්ධා චරිතය කියලා කියන්නේ. ඒ පිළිබඳව ලොකු විශ්වාසයකින් ධර්ම ශ්‍රවණය කරන, නිතරම සැහැල්ලුවෙන් සතුටින් Tamanගේ ජීවිතය ගත කරන චරිතයක් විදිහට අපිට මේ ශ්‍රද්ධා චරිතය හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. රාග චරිතය වගේම තමයි. රාග චරිතය අපිට ගොඩාක් වෙලාවට මේ හඳුනා ගන්න බෑ මේ විදිහට. නමුත් ශ්‍රද්ධා චරිතය සතුටින් සැහැල්ලුවෙන් ඉන්න චරිතයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි මේ ශ්‍රද්ධා චරිතය තියෙන කෙනා මේ භාවනාවේදී හොඳට සැලකිල්ලක් දක්වන්නට ඕනි. අවදානම් පැතිකඩක් තිබෙනවා මේ භාවනාවේදී. ඒක හොඳට තේරුම් ගන්න. ඒ තමයි මේ ශ්‍රද්ධාව තියෙන කෙනා හරියට තේරුම් නොගත්තොත් ගැටලුවක් ඇති වෙනවා. ඒ තමයි මෙයාගේ කුසල පැත්තට වගේම අකුසල පැත්ත, ඒ කියන්නේ අයහපත් පැත්තට මේ ශ්‍රද්ධා චරිතය යොමු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි ශ්‍රද්ධාවත් එක්ක ප්‍රඥාව ගොඩ නොනැගුණොත්. ඒ කියන්නේ ශ්‍රද්ධාව තියෙන උපරිමයෙන්ම. හැබැයි හරිදී හරි විදියට තෝරගන්න බැරි වුණොත්, හරිදී අයහපත් විදියට තෝරගත්තොත් අන්න එතනදී අන්ධ භක්තියකට උනත් යන්න පුළුවන්කම තියෙනවා. මොකද ශ්‍රද්ධාවනේ උපරිම. කියන්නේ යා අන්ධ භක්තියකට ගියත් එයාගේ ශ්‍රද්ධාව උපරිමයෙන්ම මෙයා ක්‍රියාත්මක කරනවා. ඒකට අන්ධ භක්තියකට උනත් යන්න පුළුවන් ප්‍රඥාව නොතිබුණොත්. ඒ දේ හොඳට මතක තියාගන්නට ඕනි. ඒකට මේ විශ්වාස කරනකොට ඕනම කෙනෙක් මෙයා විශ්වාස කරනවා හැම වෙලාවෙම. ඒ නිසා ඕනම කෙනෙක් විශ්වාස කළා ධර්මයේ විදිහට එන අධර්මයේ වුණත් විශ්වාස කරනවා. ශ්‍රද්ධාව තියෙන නිසා. ධර්මයේ විදිහට එන අධර්මයේ වුණත් විශ්වාස කරලා වෙනස් මාර්ගයකට යන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ දේ සමබර කරගෙන ප්‍රඥාවට මුල්තැන දීම ශ්‍රද්ධාවන්තයා අනිවාර්යයෙන්ම කළ යුතුම දෙයක්. එතකොට මෙයා තුළ තිබෙන මේ ශ්‍රද්ධා සහගත ස්වභාවය මෙයා අනිවාර්යයෙන්ම වැඩි දියුණු කරගන්නට ඕනේ. එතනදී ඔය බුද්ධානුස්සති අනුස්සති භාවනා වඩමින් Tamanගේ තිබෙන මේ ගුණය තව තවත් වර්ධනය කර ගන්නවා වගේම ආනාපාන සති භාවනාව වගේ භාවනාවන් වඩමින් Tamanගේ ප්‍රඥාව දියුණු කර ගන්නත් කටයුතු කරන්නට ඕනේ. මොකද ශ්‍රද්ධාව තියෙන නිසා මෙයාට ශ්‍රද්ධාව උපරිමයෙන් වඩා ගන්න පුළුවන් සමත භාවනාවක් ඔස්සේ. හැබැයි ඒ තුල එතන ඉඳලා ප්‍රඥාව වඩා ගැනීම සඳහා ධර්මයේ හොඳින් ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ වගේම ගැඹුරු ධර්ම කාරණා පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කරන්නට ඕනි. වගේම මෙයා හැම වෙලාවම තමන්ගේ කර්මස්ථානීය පිළිබඳව හොඳ අවධානයක් යොමු කරන්නට ඕනි. තමන් ප්‍රඥාවන්ත වීම වෙතාම වැදගත් වෙන කාරණයක්. එතකොට මෙයාට භාවනා කිරීම සඳහා සුදුසු පිරිසිදු පරිසරයක් බුදුමෙදුරක් වෙන්න පුළුවන්. Taman ගෙදර බුදුන් වන්දනාමාන කරන තැන වෙන්න පුළුවන්. ඒ ඕනම තැන ඔබට මේ ශ්‍රද්ධාවන්තයාට හොඳ සමත භාවනාවක් විදිහට වඩන්නට හොඳම තැන. ඒතර අනුස්සති භාවනා ක්‍රමයක් තමයි මේ කර්මස්ථානයේට අවශ්‍ය වෙන්නේ. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න අපේ පින්වතුන් ගොඩාක් වෙලාවට අපි භාවනා උපදෙස් දෙන්න යනකොට ඒ අය හිතනවා මට තියෙන ශ්‍රද්ධා චරිතයක් කියලා. හැබැයි ඇත්තටම එයා ගැන කතා කරොත් එimhe ඇත්තටම එයාට තියෙන රාග චරිතයක්. එතකොට ඔබ පළවෙනියෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනි ඔබට තියෙන රාග චරිතයක්ද ශ්‍රද්ධා චරිතයක්ද කියන එක. ඒක බලා ගන්න හොඳම දේ තමයි ඔබ ශ්‍රද්ධා චරිතය වගේම රාග චරිතය තියෙන කෙනා හැම වෙලාවකම පින් දහම් කරනවා, සමාජයට වැඩ කරනවා, කුසල් දහම් කරනවා, බණ භාවනා කරනවා, බණ අහනවා, මේ හැමදේම කරනවා. හැබැයි ශ්‍රද්ධා චරිතය ඒ කටයුතු සිද්ධ කරන්නේ යම් හේතුවක් මත. එයාගේ පළවෙනිම දේ තමයි යාගේ ප්‍රඥාව වර්ධනය කරගන්න, ඒ වගේම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න, මේ ධර්මයේ පිළිබඳව දැනගන්න තමයි යා බණ අහන්නේ. හැබැයි මේ අර ලෝභ චරිතයේ බණ ඇහුවොත් එයා බණ අහන්නේ ගොඩක් වෙලාවට සමාජයේ ගෞරවය ලබා ගන්න, Tamanට ගෞරවයක් ඇති කරගන්න, අනිත් අයගේ ඇගීමකට ලක් වෙන්න තමයි මේ කියන ලෝභ චරිතය හැම වෙලේම බණ ඇහුවත් මොන දේ කළත් කරන්නේ. එතකොට එතරද ශ්‍රද්ධා චරිතයයි මේ කියන ලෝභ චරිතයයි දෙක ක්‍රියාත්මක වෙන දී වෙනස්. ඒතර ලෝභ චරිතයේ තිබෙන කෙනා භාවනාව කර්මස්ථානයක් විදියට මේ කියන අනුස්සති භාවනා කර්මස්ථානයක් තෝරගෙන භාවනා කළොත් භාවනාවෙන් උනත් මෙයා වැරදි මාර්ගයකට යොමු වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. එතකොට මොකද ලෝභ චරිතය තියෙන කෙනා බුද්ධානුස්සති භාවනාව කරනකොට එයා කියනවා ටික දවසක් කරනකොට හාමුදුරනේ බුද්ධානුස්සති භාවනාව මම දැන් කරගෙන යනකොට මට නිකන් රැස් විහිදෙනවා වගේ පේනවා, මගේ හිත මේ විදිහට වෙනවා කියලා පේනවා කියලා. එතකොට එයා ඇත්තටම ශ්‍රද්ධාවන්ත චරිතයක් නෙවෙයි, ඇත්තටම එයා ලෝභ චරිතයක්. මොකද එයා
හදන එයාගේ මනස කැමති එයා කරන දේෙන් එයාට ප්‍රතිඵලයක් තියෙනවා කියලා කියන්නේ. එයාට ප්‍රතිඵලයක් තියෙනවා. එයාගේ ප්‍රතිඵලය මෙන්න මේ වගේ එකක් Taman දිනුවක් ලබලා තියෙනවා කියලා අනිත් අයට කියන්න කැමති. ඒ නිසා ඒ මනසට වෙන වෙන දේවල් පේන්න ගන්නවා. මනස වෙනස් අරමුණු වලට යනවා. එතකොට මොකද වෙලා තින්නේ? ඇත්තටම මෙයාට ශ්‍රද්ධා චරිතයක් නෙවෙයි තිබිලා තියෙන්නේ රාග චරිතයක්. එතකොට මෙයා කරන්න ඕනි මේ අනුස්සති කර්මස්ථානයක් නෙවෙයි මෙයා වඩන්නට ඕනි අර අපි කතා කරපු ලෝභ චරිතයට අදාළ කරන කර්මස්ථානයක් තෝරාගෙන Tamanගේ හිතේ තියෙන ලෝභකම තමයි නැති කරන්නට ඕන. ඒකට මතක තියාගන්න ලෝභ චරිතය ශ්‍රද්ධා චරිතය කියන්නේ මේ එක හා සමානව යන චරිත දෙකක්. ඔබේ චරිතය කුමක්ද කියන එක පිළිබඳව මේ චරිත ලක්ෂණ ඕන අනුව වෙන් කරගෙන ලෝභ චරිතය නම් ලෝභ චරිතයට අදාළ කර්මස්ථානත් මේ කියන ශ්‍රද්ධා චරිතය නම් ශ්‍රද්ධා චරිතයට අදාළ කර්මස්ථානත් තෝරාගෙන නිවර්ති කර්මස්ථානීය තෝරා ගැනීම තුළින් මේ සමත භාවනාවේ ඊතා ඉක්මනින් මේ භාවනාවේ යම් ප්‍රතිඵලයක් දායක තත්ත්වයක් කරා ඔබට යන්නට පුළුවන්කම තිබෙනවා කියන එක මතක් කරනවා හැම දිනාටම.